ආයාලුනේ කොයිසුද අද දිනේ අපි අද බුලත් සිංහල පාහියන් යන බලන්න. මෙතන ඉතින් ගොඩක් විස්තර දිනවා බුලත් සිංහල ටවුන් එකේ ඉඳන් ඒ කියන්නේ ඔරලෝසු කනුවලන් ඉඳන් එන්න ඕන කිලෝමීටර් 6ක් වගේ බෝඩ් දාලා තිනවා හැමතැනම. අපි නම් ගිහින් බලමුනේ. මේකත් එක මතකයක් විතරයි. තනිස් දෙක ගෑවෙනවා කටේ යාළුවනේ. හරි අමාරුයි. කොහොමද ඒක? ඉතින් යාළුවනේ මෙතන උඩට එන්න පාරවල් දෙකක් තියෙනවා. මේ පඩිපෙළෙන් එන්නත් පුළුවන්. නැත්තම් අපි අර කලින් ආව විදියට කන්දෙන් නැගලා එන්නත් පුළුවන්. හැබැයි මගදී තැන් දෙකම සෙට් වෙනවා. චුට්ට පේන චුට්ට තමයි ඉතින් ළඟින් තියෙන්නේ. එකක් කොහොමද නැග ගමනේ. අපොඩ්ඩයි. මේ තමයි ඉතින් යාළුවනේ පාහියන් ඉන්නේ සාමාන්‍යයෙන් තරමක් උඩට නම් තාම පේන view point එකක් වගේ. පේන මෙතන දැන් නම් වැස්සට අහුණා. එකපාරටම ආවන. එකපාරටම වැස්සක් කඩාපාත් වුණා. වැස්සට එකපාරම මේ ඇත්තටම කන් ටිකක් පේන්න දුලිය. මාර්ම ලස්සනයි. ඔය දැන් වැස්ස නිසා තමයි ඔය සුදු පාට මීදුමෙන් ඔක්කොම ටික වැහිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතන දැනටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැනීම් කරනවා. ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කැනීම් කරලා දැනට හාරලා තියෙනවා ගොඩක් ඒවා හම්බෙලා තියෙනවා අවුරුදු 50000ක් විතර කලින් අතීතයේ ඉඳපු අර බලංගොඩ මානවයත් එක්ක සම්බන්ධ කුරුවිට බටදොබලෙන ඒ පැත්තේ යාලා ආහාර ගත්තේ මේ තියෙන කැනීම් කරලා මේ තාමත් යටට හාරනවා යාලා හොයනවා මෙතන තියෙන විශේෂ දේවල් මොනවද ඒ බෝඩ් වල හැම විස්තරයක්ම තියෙනවා ඉතිහාසය ගැන ඉගෙන ගන්න කෙනෙක්ට නම් ගොඩක් වටින තැනක් කියනවට අමතරව විශේෂ ආවේනික ශ්‍රී ලංකාවට ආවේනික ශාක තියෙනවා ඒව ගැන වෙනම බෝඩ් වල දාලා තියෙනවා ඇඹුල් ඇඹිලිය වල්ලපට්ට ඒ වගේ ශාක ගැන මේ පේන්නේ ඔයාලට දැන් ගොඩක් යටට හාරලා ගත්ත තැනක් ඉතින් මෙතන ගැනත් නොකියම බෑ මේ ඉස්සරහෙන් පේන්නේ view point එක. එතනට ගියාම අපේ වෙලාවට වැස්ස හොඳටම. ඉතින් වැස්ස නිසා යාළුවනේ අර ඈත පේන කඳු ටික මීදුමෙන් වැහිලා යන විදිහත් අදම බලා ගන්න පුළුවන් වුණා අපිට. ඔන්න යාළුවනේ දැන් වැස්සට පස්සේ ඔන්න ආයේ කඳු ටික පේනවා සාමාන්‍යයෙන් වැස්ස ටිකක් අඩු වුණා. අර මීදුම් වගේ වැහිලා තියෙන ඔය වැස්ස දැන් නැත්තම් හොඳට කලින් පෙවුණා. එකපාරටම කොහෙවත් නැති වැස්සක් කඩාපාත් වුණා. ඔය දැන් කඳු ටික පේන්න ගන්නවා වැස්සෙන් පස්සේ මීදුම් වගේ ඇවිල්ලා තියෙන මේ වැස්සත් එක්කම ආපු මේ මීදුම වගේ තියෙන. මේ තියෙන ඉතින් යාළුවනේ අර මම කියපු බෝඩ් ගොඩක් විස්තර තියෙනවා මේ වගේ සම්පූර්ණ විස්තරයක් කිව්වොත් හරි ඊට අමතරව ඔයාලට කියන්න මේ ළඟ නානතනුත් ගොඩක් තියෙනවා හොඳේ. ඉතින් යාළුවනේ දැන් අපි යන්න තමයි හදන්නේ. මේ මෙතනින් එහාට ගල උඩටම යන්න පුළුවන්. මේ හැබැයි දාලා තිනවා යන්න තහනම් කියලා. අවසරයකින් තොරව යන්න බෑ කියලා. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න එතන. මේ තියෙන්නේ. මෙතනින් ගල මුදුනටම යන්න පුළුවන්. හැබැයි කිසිදු අවසරයකින් තොරව ගල් පරිමුදට ඇතුළු වීම තහනම් කියලා දාලා තියෙනවා. හේතුව නම් දන්නේ නැහැ.
ඉතින් යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනකම් අපිව මතක ඇතුව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම අනිවාර්යෙන් ලයික් කරන්න. ඔයාලත් මෙතනට ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊට අමතරව අපේ CT ජෝඩුව YouTube channel එකත් subscribe කරන්න. මේ වගේ ගොඩක් තැන්වල වීඩියෝස් දැනටමත් දාලා තිනවා. ඒක ඔයාලට බලන්න පුළුවන් ගිහින්. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න.